ඉතින් සුබ දවසක් හැමෝටම. අදත් සුපුරුදු පරිදි ඔයාලා හම්බෙන්න ආවේ වැඩගත් කරුණු ටිකක් ඔයාලට මතක් කරලා යන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ බලන සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගාණක් එකතු වෙලා තිබ්බ මේ පහුගිය දවස් ටිකේ දාපු වීඩියෝ දෙක තුනට. ඉතින් ඒ වගේ අපිට මේ ජනමාධ්‍ය කටයුතු අපිට වෙච්ච අසාධාරණකම් සහ ඔයාලට වෙන අසාධාරණකම් සහ රටේ ලෝකේ වෙන දේවල් අපි දන්න දේවල් අපි මාධ්‍යයක් විදිහට රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරන්නේ නැති නිසා රාජ්‍ය මාධ්‍ය හැම පැත්තටම වාසි පැත්තට කරුණු කියන නිසා රටේ වෙන අපරාධ සම්බන්ධව රටේ වෙන යම් යම් සිද්ධි සම්බන්ධව එයාලා නිකන් මැලිකමක් දක්වන නිසාම තමයි අද මේ YouTube අවකාශය තුල ගොඩාක් මාධ්‍යවේදීන් මේ සම්බන්ධව අද අද රටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුළුවන් එකම මාධ්‍ය වෙලා තියෙන්නේ YouTube මාධ්‍යය. Facebook එකත් සමහරට fake account හදාගෙන Facebook එකත් අනවශ්‍ය විදියට Facebook එක පාවිච්චි කරන ගොඩාක් කට්ටිය. ඉතින් ඒක නිසා YouTube වලුත් ගොඩක් ඒවා සාමාන්‍යයෙන් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් ඇත්ත ප්‍රකාශ කරන YouTube channel ගොඩක් අඩුයි. ඒක නිසා අපිට වෙච්ච දේවල් අපිට කියන්න කෙනෙක් නැහැ. ඒක නිසා තමයි මම මේ මාධ්‍ය තෝරගත්තේ. ඉතින් මේ මාධ්‍යයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ අපි මේ කරන වැඩවලට සහයෝගය දෙන්න එකම දේ කරන් තියෙනවට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාලා සහ ඔයාලගේ channel එක subscribe කරලා අපිට help එකක් දෙන එක. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් ඔයාලටත් වෙච්ච අසාධාරණයක් තියෙනවා නම් අපිට රෙකෝඩ් කරලා එවන්න. අපි අපේ YouTube අවකාශය තුල අපි ඔයාලට පිටපස්තාවක් හදලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි පහුගිය කාලේ අපි සමාජයකට වෙච්ච අසාධාරණකම් අද කොමිෂන් සභා අනම්මනම් දාගෙන පහුගිය කාලයක් තුලම හෙව්වා. නමුත් ඇති වෙච්ච වැඩක් නෑ. කෝටි ප්‍රකෝටි ගණන් රටේ මිනිස්සුන්ගේ ධනිය වියදම් කරා මේ කොමිෂන් සභා හදාගෙන කොමිෂන් සභා වලින් වාර්තා නිකුත් කරන් නිර්දේශ නිකුත් කරන්. ඉතින් අද වෙනකන් කොමිෂන් සභා හදලා මේ රටේ ඇත්තටම වෙච්ච දියක් නැහැ. ඔයාලා දන්නවා පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් බටලන්ද කොමිසම සම්බන්ධයෙන් දැන් සෙම්මිනි මිනිවල ඇදගෙන සම්බන්ධව ඉතින් හැමදාම කරන්නේ මේ කොමිෂන් හදාගෙන අවුරුදු 5ක කාලය රජයක් අදින එක. ඉතින් අපි හිතනවා මේ ආණ්ඩුව අපි ගොඩක් අමාරුවෙන් පත් කරගත්තු අවුරුදු ගාණක් බලන් ඉඳපු පක්ෂයකින් ජනතාවාදී ආණ්ඩුවක් හදාගත්තා. ඉතින් අපි මේ කට්ටියකිනුත් වැඩක් ගන්න නැත්නම් මේ කට්ටියකිනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බැරි නම් අපිට ඉස්සරහට අපි දන්නේ නැහැ දේශපාලනේ කවුද ඉස්සරහට එන්න තියෙන දේශපාලඥයා මොකෙක්වත් නැහැ. අපිට පේන තරම් දුරක නැහැ කවුරුවක්වත් රටක් ගැන හිතන, ජාතියක් ගැන හිතන අවුදු වෙච්ච මිනිහෙක්. ඉතින් ඒක නිසා අපි මේ ආණ්ඩුවෙන් උපරිම අපි වැඩ ගන්න ඕන. ඒක නිසා ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ ආණ්ඩුව කරනකම් බලන් ඉන්නේ නැතුව රටේ තාරුණ්‍යයට අපි කියන්නේ රටේ තාරුණ්‍ය නැගිටින්න. රටේ තාරුණ්‍ය නිදි. ඇයි? නිදාගෙන ඉන්නේ ඔයාලගේ සහෝදරයට හරි අසාධාරණ වෙලා ඇති. ඔයාලගේ ඥාතියෙකුට අසාධාරණ වෙලා ඇති. ඒ වෙනුවෙන් ඔයාලා පොඩ්ඩක් හඬක් නගන්න. හඬක් නගන්න බැරි නම් අපි වගේ කට්ටියට සහයෝගයක් හරි දෙන්න. මොකද අපි ඒ වෙනුවෙන් ඉන්නේ. මොකද අපි ඒ වෙනුවෙන් වැඩ කරන්නේ. අපි ඒ වෙනුවෙන් කතා කරන්නේ. මොකද මම දන්නවා මට වෙච්ච අසාධාරණකම් මම පොඩි කාලේ මම දැකපු අතීතය මට අදටත් මතකයි. මම ඒ වෙනුවෙන් ඒ යුක්තිය වෙනුවෙන් මම අදටත් සටන් කරන්නේ. අපේ හමුදාවල් එකතු වෙලා අර පහුගිය කාලේ ඔයාලට මතක ඇති මට මතක 89 මිනිස්සු මරපු හැටි. අද චෙම්මිනි මිනිමරවල් බැලුවට ඈ බටලන්ද කොමිෂන් සභා වාර්තාව අදටත් නැහැ. නිර්දේශ කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. පාස්කු ප්‍රහාරෙත් එහෙමයි. නිර්දේශ කරලා තියෙන නිර්දාස හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. යම් යම් ස්ථානවල තියෙන ස්වාධීනත්වය නැති බලතල තියෙන මිනිස්සු ඉන්න නිසා. උන් අපෙන් පඩි ගන්න. ඔයාලා කියවන බදු මුදල් වලින් පඩි ගන්න. ඉතින් තාමත් ඒවට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. මම පහුගිය කාලයක් බැලුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව කවද්ද ජනගත කරන්නේ? කවද්ද රටේ මිනිස්සුන්ට දැනගන්න එලි කරන්නේ? අදටත් නෑ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරي වාර්තාව ඈ පිටු 60000ක් තියෙන වාර්තාවෙන් සංවේදී කියලා කොටස් ජනතාවට දුන්නේ නැහැ. ඇයි සංවේදී කියන්නේ වල? රටේ මිනිස්සු ඡන්ද දීලා පත් කරපු ජනාධිපති කෙනෙකුට මොකද්ද සංවේදී? ජනතාවට දෙන්න බැරි සංවේදීකම මොකද්ද? උන් රටේ නායකයෝ නෙමෙයි. නායකයෝ නම් එහෙම කරන්නේ නැහැ. සංවේදී තමයි අපිට. උන්ට නෙමෙයි සංවේදී අපිට. අපේ රටේ මිනිස්සු මැරුණේ. අපේ අහල පහල මිනිස්සු ටික මැරුණේ. අපේ පොඩි උන් ටික මැරිලා ගියේ. උන්ට සංවේදී නැහැ කොහොමද? උන් රජ පැමිලි වල
රජ පුටු වල ඉන්න මිනිස්සු උන්ට සංවේදී නැහැ. හැබැයි ඒ සංවේදී කියලාත් ඒව දෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. අපි ඒකයි අපි ප්‍රශ්න කරන්නේ. අපි ප්‍රශ්න කරන්නේ නිකන් නෙමෙයි. මේ සාධාරණ හේතු නිසා ප්‍රශ්න කරන්නේ. දැන් මම පහුගිය කාලේ බැලුවා දැන් මේ පහුගිය ආණ්ඩුව පත් වුණාට පස්සේ විදේශ මාධ්‍ය channel එකක් ගෙනල්ලා බටලන්ද වාර්තාව මේ කරා. නමුත් අදටත් නැහැනේ. රනිල් වික්‍රමසිංහන් කෝ වාර්තාව? කෝ වාර්තාව? වාර්තාව කොහෙද කියලා මමත් හෙව්වා. ඔයාලා දන්නවද? මම හෙව්වා. අවුරුදු 30කට රාජ්‍ය ලේඛනාගාරය සීල් කරලා දාලා තියෙනවා. බටලන්ද කොමිෂන් වාර්තාව. කවුද? ඔය හිටපු චන්ද්‍රිකා මැඩම්. අපේ රටේ ඉඳපු නායිකාවක් චන්ද්‍රිකා මැඩම් දෙපාරයි ජනාධිපති වුණා. අන්න එයා මොකද කරේ? එයාගේ මිනිහා මරපු එකවත් ඇල්ලුවේ නැහැ. මිනිහා මරපු එකාටවත් සාදාන ඉෂ්ට කරේ නැහැ. උගේ මිනිහා. ඒකගේ මිනිහා. ඕකුන් නායිකාවද? ඈ දේශපාලනය වෙනුවෙන්, තමන්ගේ බලය වෙනුවෙන් ඈ තමන්ගේ දරුවන්ගේ තාත්තත් නැති කරගත්ත ගෑනු. එහෙම කළා. ඡන්දය අරගත්තා. මිනිස්සු මරපු බටලන්ද කොමිෂන් සභාව ගෙනල්ලා හැමදේම කරනවා කියලා. හැබැයි මොකද්ද කරේ? කොමිෂන් සභාව වාර්තාව හැදුවා. මං පහුගිය කාලේ ඔයාලා බලලා යනකොට මම අන්තර්ජාලේ හොයලා මං හොයාගත්තා අපේ තාත්තා මරපු මිනිස්සු බිල්ල ඔළුව බෙවනලා ගෝණු බිල්ල ඔක්කොම හොයාගත්තා අපි. අපි කියන්නේ සාධාරණ ඉෂ්ට කරන්නේ. කෙම්මිනි මිනිමල වලට සාධාරණ ඉෂ්ට කරනවා නම් රජයෙන් හොයනම නම්. එහෙනම් බරපතල ලෙස ඝාතනය වුණු 60,000ක් 70,000ක් මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. අපි කියන්නේ ඒකයි. මම කියන්නේ ඒවට ලක් වෙච්ච අසාධාරණ ලක් වෙච්ච කට්ටිය දැන්වත් නැගිටින්න. නැගිටලා ඔයාලගේ සාධාරණ යුක්ති ඉල්ලන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ ඒකට අසාධාරණ ලක් වෙච්ච පක්ෂයක්. ඒ අසාධාරණ ලක් වෙච්ච මිනිස්සු ටිකක් ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා දැන් ඔය කවුද අපේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ පුතා ඉන්නවා. මම දන්නේ අදට මොකක්වත් කියනවාද කියලා. තමන්ගේ තාත්තා මරපු මිනිස්සුන්ගේ උන්ට මොකනවාද කරන්න කියලාත් අහන්නේ. මම කියන්නේ එදා මේ මිනිස්සුන්ගේ සාධාරණ වෙනුවෙන් අදවත් ඉෂ්ට කරන්න ඕනේ ඒක. අපිට ඉෂ්ට කරන්න. කියන්නේ මට ඉෂ්ට කරන්න. මට දැනගන්න ඕන මේ මිනිස්සුන්ට මොකද්ද දුන් දඬුවම් කියලා. අදට ඉන්නේ එකම මිනිහා රනිල් වික්‍රමසිංහ. ඇයි මේ ඊට කාලේ වෙලා නිදහස් කරේ? දැන් මහින්දානන්ද අලුත්ගම කියලා අර තව එකෙක් එහෙම ලක්ෂ 15කට අවුරුදු 20කට හිර දැම්මා. දැන් මෙයා දැම්මේ නෑනේ. මෙයා කෝටි ගානක්. මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව නැගිටින්න ඕනේ. ජනතාව ඉන්න ඕනේ ඒකට. මම දන්නේ සබුද්ධික ජනතාවක් රටේ ඉන්නවා මොනවා කරනවද කියලා. ඇත්තටම. ඉතින් මගේ අර වීඩියෝ ගොඩක් දිග වෙන්නේ ඔයාලට බෝරින් වෙන්නේ ඒකයි. මේව කතා කරන්න ගියාට පස්සේ ගොඩක් අතීතේ රැඳිලා යනවා. ඉතින් ඇත්ත එහෙම ඇදිලා යන්න ඕන. බරපතල මානව අයිතිවාසිකම් උල්ලංඝනයට ලක් වෙච්ච පොඩි කාලේ ඉඳලා උල්ලංඝනයට ලක් වෙච්ච මිනිස්සු තමයි අපි. අපි තමයි මේ බීසනේ ඇස් දෙකෙන් දැකපු අවසාන පරම්පරාව. ඊට පස්සේ දැක්ක මේ පහුගිය කාලේ ඒකත් අපිට දකින්න උනා පාස්කු පෙහාරය, විදුණු පෙහාරය. යුද්ධ දැක්කා. අවුරුදු 30ක් යුද්ධ දැක්කා අපි. මැරිච්ච මිනිස්සු කොච්චර ආමිකේ කොල්ලෝ ලංකාවෙන් මේ කොල්ලෝ ගෙනාවද ගම්මාන වලට. බුරුතු පිටින් ගේන්නේ. එක ගමේ 10යි 15යි මාසයක් යනකොට වල දාන්නේ. ඉතින් ඒවා අද අමතක කළා මිනිස්සු නිකන් අනේ මන්ද මැරිච්ච මිනිස්සු වගේ ඉන්න එක ගැන නම් මට හරිම කනගාටුයි. හැබැයි මම දැක්ක පහුගිය දවස්වල තංගල්ල පැත්තේ මිනිස්සු කුඩු සම්බන්ධව පුදුමාකාර වෙහෙසක් දරුවා. මං කියන්නේ රට පුරාම ඒක එන්න ඕන. රට පුරාම ජනතාව නැගිටින්න ඕන. කුඩු මාෆියාව නැති කරන්න, පාතාල නැති කරන්න, රජයට බලපෑමක් කරන්න ඕන. ඇයි? දැන් අද රජය ස්වාධීන ආයතන කළ නිදහස් කරලා ඉන්නවා. රජයේ නිදහසේ ඉන්නවා මේ ආයතන වලට පවරලා. හැබැයි රාජ්‍ය ආයතන වල කරයිද? පහුගිය ආණ්ඩුව වල ඉඳපු ඉහළම තැන් වල ඉන්නේ පහුගිය ආණ්ඩුව වල ඉඳපු හොඳ මැරයෝ, මංකොල්ලකාරයෝ, දූෂකයෝ, වංචාකාරයෝ ඒවට සම්බන්ධ මිනිස්සු. මේතර මාධ්‍ය ආයතන YouTube channel කාරයෝ කියලා අපිට කියන්නේ අපි ඕන තරම් කියලා තියෙනවා. නමුත් හොයන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල චමිත් සමරවික්‍රමගේ YouTube channel එකට ඇවිල්ලා අර ඔය දෙවුන්දර අර කෙල්ලෙක් දැන් ගමන් ගණනාවක් තිස්සේ කියනවා නාකොටික් එකේ ඔය ඉන්න ලොක්කෝ කොහොමද වැඩ කරන්නේ කියලා. හැබැයි සම්පත් මනම්පේරි ගෙනත් දුන්නේ කාටද? නාකොටික් එකට ප්‍රශ්න කරා. හැබැයි කොහොම හරි අමාරුවෙන් ගේමක් ගහලා ආයිමත් උතුරු අපරාධ කොට්ටාසයට ගත්තා මිනිහා. නැත්තම් ඒක එතනින්ම යට ගහනවා. ඒකයි අපි කියන්නේ. ප්‍රශ්න තියෙනවා. අද ප්‍රශ්න කතා කරන්න ඕනේ.
ගිහිල්ලා එන්න සුබ දවසක් හැමෝටම. අපි වෙච්ච අසාධාරණ වලට අපි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න. මේ වීඩියෝ ලයික් එකක් දාලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න. අපි වගේ ලක්ෂ ගාණක් රටේ ඉන්න අසාධාරණ ලක් වෙච්ච මිනිස්සු සමහරට ඔයාලගේ ඥාති හිතවත්තුත් වෙන්නේ නැති, ඔයාලගේ සහෝදරයොත් වෙන්නේ නැති. ඉතින් මම කියන්නේ එයාලට මේ වීඩියෝ පේන ෂෙයා කරන්න. අපි ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති. මොකද හේතුව අපිට වෙච්ච අසාධාරණ තවත් ඉස්සරහට කිසිම මිනිහෙකුට නොවෙන්න. අපි මේ රටවල් වල ඇවිල්ලා දුක් විඳින්නෙත් ඒක නිසා. අපේ රටේ මේ සාමාන්‍ය ඔය ඉන්න දේශපාලඥයන්ගේ පුතු කොහොමද වැජපෙන්නේ? හරිද? අපේ රටේ බදු ගෙවන අපේ අහිංසක දරුවෝ දුවා දරුවෝ කොහොමද වැජපෙන්නේ කියලා අපිට පේනවනේ. ඒතර වෙනසක් තියෙනවනේ. නේ? අන්න ඒ වෙනස නැති කරන්න ඕන. ඒක නිසා තමයි අපි මේ ආණ්ඩුවක් ගෙනාවේ. ඉතින් ගිහිල්ලා එන්න සුබ දවසක් හැමෝටම. මම කියපු විදිහට channel එක subscribe කරලා අපිට උදව් කරන්න. මොකද අපි මේ ගමන අනිවාර්යෙන් මේ ආණ්ඩුවෙන්වත් ඉවර කරගන්න ඕනේ. එහෙනම් සුබ දවසක් හැමෝටම.